සුබ දවසක් වේවා ඔයගොල්ලෝ හැමෝටම. ඔයාලා මේ එකතු වෙලා ඉන්න දහුවා DVR වීඩියෝ සීරීස් එකේ 3 වෙනි වීඩියෝ එකත් එක්ක කලින් වීඩියෝස් වලින් අපි කතා කරා DVR එකක් setup process එකේ ඉඳන් online app එකට connect කරගන්න විදිය වෙනකන්. ඒ වීඩියෝස් දෙක බලුවේ නැත්නම් ඔයාලට පුළුවන් අපේ channel එකට ගිහිල්ලා ඒ දෙක බලන්න. ඉතින් අද අපි කතා කරන්න යන්නේ playbacks and backups බලන විදිහ ගැන. DVR එකෙන් සහ mobile app එකෙන් දෙකෙන්ම මේක කරන විදිහ ගැන අපි අද කතා කරනවා. හරි අපි බලමු එහෙනම් කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා. ඔයාලම නම් මේ DVR එක setup කටයුතු කරගත්තේ ඔයාලා මුලින්ම මේ DVR එකට hard disk එකක් සම්බන්ධ කරගන්න ඕනේ. hard එකක් සම්බන්ධ කරලා නැත්නම් හෝ hard drive එකේ මොකක් හරි ප්‍රශ්නයක් නිසා hard drive එක පෙන්වන්න නැත්නම් ඔයාට DVR එක on කරපු ගමන් beep එකක් එක දිගට බලා ගන්න පුළුවන්. ඔයාගේ playbacks වගේම backups ගන්න hard drive එක අනිවාර්යෙන් ඕන වෙනවා. ඒක නිසා ඔයාට පුළුවන් මේ විදිහට hard drive එකක් සම්බන්ධ කරගන්න. ඉතින් දැනටමත් ඔයා hard drive එක සම්බන්ධ කරලා තියෙනවා නම් ප්‍රශ්නයක් නෑ, අපිට ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් hard drive එක මුලින්ම සම්බන්ධ කරගත්තට පස්සේ මේ විදිහට right click කරලා main menu එකට යන්න පුළුවන්. ඒකේ පල්ලෙහා තියෙන මේ storage එකට ඔයා ගියාට පස්සේ ඔයාට මෙතන බලා ගන්න පුළුවන් disk manager කියලා option එකක් තියෙනවා. ඒකට ගියාට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට ඔයාගේ hard disk එක බලා ගන්න පුළුවන්. මෙතන ඔයාට මේ විදිහට ඔයාගේ hard disk එකේ capacity එක බලා ගන්න පුළුවන්. ඊට එහා පැත්තේ ඔයාට බලා ගන්න පුළුවන් health status කියලා එකක් තියෙනවා. ඒක normal විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඔයාගේ hard disk එකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාට මෙතන abnormal කියලා බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා මේ සම්බන්ධ කරගත්තු hard disk එක first time සම්බන්ධ කරගත්තු නිසා ඔයාට පුළුවන් කැමති නම් මේ විදිහට format එකක් දෙන්න. ඉතින් ඔයාගේ මේ වෙද්දි තියෙන DVR එකේ hard disk එක නම් මොන හරි backups තියෙනවා නම් මේ විදිහට format කරන්න එපා. මම ඉතින් මේ විදිහට අලුත් hard disk එකක් නිසා මේ විදිහට format එකක් දෙනවා. ඒක දුන්නාට පස්සේ ඔයාට මේ විදිහට DVR එකේ password එක enter කරන්න වෙනවා. මම ඒකත් මේ විදිහට password එක මේකට දීලා මේ විදිහට okay කරගන්නවා. හරි, දැන් අපේ hard disk එක මේ විදිහට format වුණා කියලා මේ විදිහට message එකක් පෙන්නනවා. ඉතින් මම මේක මේ විදිහට okay කරගන්නවා. ඔන්න අපි දැන් hard disk එක සම්බන්ධ කරගෙන hard disk එක format කරගෙන තමයි තියෙන්නේ. දැන් අපිට තියෙන මේකේ playbacks බලන්න. ඉතින් දැන් තමයි මම මේක format කරගත්තේ. ඒක නිසා මේ hard disk එකේ recording history එකක් නැහැ. ඒක නිසා පොඩි වෙලාවක් මම මේක record වෙන්න තියලා ඔයාලට screen record එක ගේන්නම්. ඔන්න පැය කිහිපයකට පස්සේ තමයි දැන් මම වීඩියෝ එක record කරන්නේ. ඉතින් දැන් අපිට playbacks බලන්න අපේ main menu එකට යන්න ඕනේ. main menu එකට ගියාට පස්සේ ඔයාලට මෙතන search කියලා බලා ගන්න පුළුවන්. ඒකට යන්න ඕනේ. ඒකට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට interface එකක් බලා ගන්න පුළුවන්. ඔයාලට මේකේ මේ විදිහට කොළ පාටින් තීරුවක් බලා ගන්න පුළුවන්. ඒ ටික තමයි අපේ දැනට record වෙලා තියෙන්නේ. ඉතින් ඒ ටිකේ ඔයාලට මේ විදිහට playbacks බලා ගන්න පුළුවන්. ඒවගේ මට සයිඩ් එකින් බලාගන්න පුළුවන් channel 1 channel 2 ඒ විදිහට channel 4ක් යනකම් තියෙනවා. ඉතින් මේ 4 channel DVR එකක් නිසා ඔයාලට channel 4යි බලාගන්න පුළුවන් ඉන්නේ. ඉතින් ඔයා ඊට වැඩි DVR එකක් use කරනවා නම් ඔයාලට මෙතන channel 8ක් ඒ විදිහට බලාගන්න පුළුවන්. ඔයාගේ කැමරාස් සම්බන්ධ කරලා තියෙන විදිහට. ඉතින් මේ 4 channel DVR එකට මම දැනට සම්බන්ධ කරලා තියෙන එක කැමරා එකයි. ඒකයි මේ එකක් බලාගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේ මෙතන උඩ ඔයාලට කැලෙන්ඩර් එකක් වගේ බලා ගන්න පුළුවන්. ඒකේ ඔයාලට මේ ඩේට් එක යටින් ඔයාලට පොඩි ඩොට් එකක් වගේ බලා ගන්න පුළුවන්. ඉතින් අන්න ඒ දවස් විතරයි දැනට අපේ රෙකෝඩ් වෙලා තියෙන්නේ. මොකද අපි දැන් ටිකකට කලින් තමයි මේකට hard disk එක සම්බන්ධ කරේ. ඉතින් ඒක නිසා අද ඩේට් එකෙන් විතරයි අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් ඔයාලගේ DVR එකේ ඊට කලින් ඩේට්ස් ටිකක් පෙන්වන්න පුළුවන්. ඉතින් මේ රෙකෝඩින් ඩේට්ස් ගන්න වෙනස් වෙන්න පුළුවන්. මොකද hard disk එකෙන් disk එකට capacity එක වෙනස් වෙන නිසා මේකේ backup වෙන ඩේට්ස් ටික වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට එහෙම ඩේට් ටික පෙන්වනවා නම් ඔයාලට ඩේට් වලට ගිහලා බලන්න පුළුවන් ඒ ඩේට් අතර වෙච්ච playbacks ටික. ඒ වගේම ඔයාලට අවශ්‍ය නම් මෙතන පල්ලෙහා මේ channel එක deselect කරලා තියාගන්න පුළුවන්. ඔයාලට අවශ්‍ය channel එක විතරක් අපිට playbacks බලන්න. හරි, ඒ වගේම playbacks වල ඔයාලට මෙතන පල්ලෙහා බලා ගන්න පුළුවන් vehicle and human icon එකක් මේ විදිහට තියෙනවා. ඒකට ගියාට පස්සේ ඔයාලට human and motor කියලා මේ විදිහට බලා ගන්න පුළුවන්. මේක මේ විදිහට select කරගත්තට පස්සේ ඔයාලට මේ කැමරා එකෙන් human detect කරගත්ත ටික විතරක් ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට vehicle detect වෙච්ච ඒවා බලන්න ඕන නම් ඔයාලට ඒ ටික එක දාලා ඒ ටිකත් ඔයාලට filter කරලා ගන්න පුළුවන් chance එක තියෙනවා. ඉතින් එහෙම ටික එකක් දාගත්තට පස්සේ ඔයාලට මෙතන පල්ලෙහා යට playlist icon එකක් වගේ එකක් බලා ගන්න පුළුවන්. ඒකට ගියාට පස්සේ ඔයාලට මෙතන මෙහෙම detect වෙච්ච වීඩියෝස් වල වෙන වෙනම කොටස් බලා ගන්න පුළුවන් chance එක මේ විදිහට තියෙනවා. ඉතින් ඒක නිසා ඔයාලට වෙන වෙනම හොයන්න දෙයක් නැහැ. human and vehicle detect වෙච්ච ඒවා මේ option එක මගින් මේ ටික වෙන වෙනම filter කරලා ඔයාලට ලබා ගැනීමේ පහසුකම තියෙනවා. අපි දැන් කතා කරමු ඔයාලගේ app එකෙන් මේ වැඩේ කරන්නේ කොහොමද කියලා. app එකට ගිහින් මුලින්ම ඔයාලගේ DVR එකේ අවශ්‍ය channel එකට මේ විදිහට යන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට ඔයාගේ live view එක බලා ගන්න පුළුවන්. පහළ තියෙන ඔයාලට playbacks කියලා එකක්. ඒකට යන්න. ඒකට ගියාට පස්සේ ඔයාලට ඔයාගේ පරණ playbacks බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට.
එතන පහලවාට මේ වගේ ඩේට් එකක් බලාගන්න පුළුවන්. ඒක උඩ ක්ලික් කරාට පස්සේ ඔයාලට කලින් විදිහට මෙන්න මේ වගේ කැලෙන්ඩර් එකක් බලාගන්න පුළුවන්. ඒකෙත් අර විදිහටම ඩොට් එකක් ඔයාලට බලාගන්න පුළුවන් මේ රෙකෝඩින් වෙච්ච ඩේට් එක. ඉතින් ඒට කලින් ඩේට්ස් බලාගන්න විදිහක් නෑ. අපි අදස් මේකට අපේ හාඩ් ඩිස්ක් එක සම්බන්ධ කරේ නිසා ඉතින් මේ විදිහට දවස් ගණක් රෙකෝඩින් වුණාට පස්සේ ඔයාලට අවශ්‍ය ඩේට් එක මේ විදිහට සිලෙක්ට් කරගෙන ඔයාලට අවශ්‍ය ටයිම් එක සෙට් කරගෙන ඔයාලට මේ ප්ලේබැක්ස් බලන්න පුළුවන් පහසුකම තියෙනවා. හරි ඒ වගේම අපි කලින් කතා කරා වගේම ඔයාලට මේ ඇප් එකනොත් පුළුවන් vehicle and human detection වෙනම ෆිල්ටර් කරලා බලන්න. ඉතින් ඔයාලට කරන්න තියෙන මෙතන තියෙන මේ වගේ ෆිල්ටර් අයිකන් එක මේ විදිහට ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ මෙනු එකක් බලා ගන්න පුළුවන්. එතනින් ඔයා කැමති එක මේ විදිහට සිලෙක්ට් කරලා දෙන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඔයා සිලෙක්ට් කරපු එකට අදාළ වීඩියෝස් වෙනනම් මේ විදිහට බලා ගන්න පුළුවන්. හරි අපි එහෙනම් ඊළඟට කතා කරමු බෑකප් එකක් ගන්න විදිහ ගැන. ඒකට ඔප්ෂන් දෙකක් තියෙනවා. ඔයගොල්ලන්ට මේ බෑකප් එකට ගිහිල්ලා ගන්නත් පුළුවන්. නැත්නම් කලින් වගේම ප්ලේබැක්ස් බලන තැනට ගිහිල්ලා මේ බෑකප් එක ගන්නත් පුළුවන්. මෙතනින් ඔයගොල්ලෝ අවශ්‍ය channel එක select කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන පල්ලෙහා මේ වගේ cut mark එකක් තියෙනවා. ඒක උඩ click කරගත්තට පස්සේ ඔයාලට මේකෙන් අවශ්‍ය time period එක select කරලා මෙතන එහා පැත්තේ තියෙන save icon එක දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයා දීපු time period එක අනුව ඔයාලට මෙන්න මේ වගේ video file එක බලා ගන්න පුළුවන්. පල්ලෙහා තියෙන බෑකප් එකෙන් පුළුවන් ඔයාලට බෑකප් එකක් ගන්න. ඒකට ගියාට පස්සේ ඔයාලට සමහර විට මෙන්න මේ වගේ මැසේජ් එකක් එන්නේ no backup device කියලා. ඉතින් ඔයා මේ DVR එකට මොකක් හරි backup device එකක් සම්බන්ධ කරගන්න ඕනේ pen drive එකක් වගේ. එහෙම සම්බන්ධ කරලා නැත්නම් ඔයාලට මෙන්න මේ වගේ මැසේජ් එකක් තමයි ඩිස්ප්ලේ වෙන්නේ. ඉතින් ඒකට ඔය කරන්න ඕනේ ඔයාගේ DVR එකේ USB port එකට pen drive එකක් හරි එහෙම නැත්නම් මොකක් හරි storage device එකක් මේකට සම්බන්ධ කරගන්න ඕනේ. එහෙම device එකක් සම්බන්ධ කරගත්තට පස්සේ ඔයා ආයෙ මෙතන save icon එක උඩ click කරගන්න. ඊට පස්සේ අර window එකේ ඔයාට මේ වගේ ඔයාගේ pen drive එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට අවශ්‍ය වීඩියෝ ෆයිල් එක මෙතන පල්ලෙහා බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාට දැන් පුළුවන් පල්ලෙහා තියෙන backup බටන් එක මේ විදිහට ක්ලික් කරගන්න. ක්ලික් කරගත්තට පස්සේ ඔයාට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයාට අවශ්‍ය නම් ඔයාගේ pen drive එක format කරගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙම අවශ්‍ය නැත්නම් ඔයාලට පුළුවන් මෙතන පල්ලෙහා තියෙන ඕකේ එක මේ විදිහට ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපේ වීඩියෝ ෆයිල් එක pen එකට මේ විදිහට copy වෙනවා. බෑකප් එක ඉවර වුණාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ බෑකප් කම්ප්ලීට් කියලා මේ විදිහට මැසේජ් එකක් බලා ගන්න පුළුවන්. හරි අපි එහෙනම් ඊළඟ ඔප්ෂන් එක ගැන කතා කරමු. ඔයගලන්ට පුළුවන් මෙතන බෑකප් එකට ගිහිල්ලත් මේ වැඩේ කරගන්න. ඉතින් මේ බෑකප් එකට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මේකේ උඩම ඔයාලට ඔයගොල්ලෝ pen drive එක plug කරලා තියෙනවා නම් pen drive එක බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. අවශ්‍ය නම් ඊට එහා පැත්තේ තියෙන format icon එකෙන් මේ pen drive එක format කරගැනීමේ හැකියාවක් තියෙනවා මෙතනදී. ඊට පහලින් ඔයාලට අවශ්‍ය නම් මේකේ පාත් එකක් සිලෙක්ට් කරලා දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් රෙකෝඩින් channel ටික. ඉතින් මේකේ ඔයාලට කැමති channel එක මේ විදිහට සිලෙක්ට් කරලා දෙන්න පුළුවන්. නැත්නම් මෙතනින් all දෙන්නත් පුළුවන්. ඉතින් ඔයාලට අවශ්‍ය විදිහට ඔයාගේ channel එක මේ විදිහට සිලෙක්ට් කරලා දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් type එක ඒකත් කැමති එකක් ඔයාලට සිලෙක්ට් කරලා දෙන්න පුළුවන් අවශ්‍ය නම්. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් පහලින් period කියලා එකක් තියෙනවා. ඒකෙන් ඔයාලට කැමති date එක මේ විදිහට select කරලා දෙන්න පුළුවන්. අද දවස නැත්නම් ඊයේ දවස එහෙම list එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. පහළම තියෙනවා custom කියලා එකක්. ඒකට ගියහම ඔයාලට අවශ්‍ය කරන time period එක මේ විදිහට select කරලා දෙන්න පුළුවන්. ඉතින් ෆයිල් ෆෝමැට් එක ඔයාලට කැමති නම් MP4 විදිහට මේ වගේ දීලා ඔයාලට මෙතන සර්ච් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට අදාළ ටයිම් පීරියඩ් එකට අදාළ වීඩියෝ ක්ලිප් එක ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. අවශ්‍ය නම් මෙතනින් ප්ලේ කරලා බලන්න පුළුවන් ඔයාගේ මේ විදිහේ ක්ලිප් එක. පස්සේ ඔයාලට පුළුවන් මෙතන පල්ලෙහා තියෙන බෑකප් කියන බටන් එක මේ විදිහට ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ පෙන් ඩ්‍රයිව් එකට මේක බෑකප් වෙනවා. හරි ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ එකක් එනවා. මේකටත් අපිට ඕකේ එකක් දෙන්න පුළුවන්. හරි අපි දැන් සාර්ථකව අපේ පෙන් ඩ්‍රයිව් එකට බෑකප් එකක් දාගෙන ඉවරයි. ඉතින් ওই විදිහට තමයි අපි බෑකප් කරගන්නේ. අපි එහෙනම් මේ වැඩේම කොහොමද අපේ ඇප් එකෙන් කරගන්නේ කියලා අපි අවසාන වශයෙන් කතා කරමු. ඇප් එකට ගිහලා ප්ලේබැක්ස් කියන ඔප්ෂන් එකට යන්න ඕනේ. ඒකට ගියාට පස්සේ ඔයාලට මෙතන මැද ඔයාලට මේ වගේ අයිකන් එකක් බලා ගන්න පුළුවන්. ඒක උඩ ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට මේක ක්‍රොප් කරගන්න. ඒ වගේම අදාළ ටයිම් පීරියඩ් එක සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ඔයාලට අවශ්‍ය ටයිම් පීරියඩ් එක සිලෙක්ට් කරගෙන මෙතන පල්ලෙහා තියෙන ඩවුන්ලෝඩ් අයිකන් එක ක්ලික් කරන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔයා සිලෙක්ට් කරගත්තු මේ ක්ලිප් එක මේ විදිහට ඩවුන්ලෝඩ් වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ මොබයිල් ඇප්ලිකේෂන් එකෙන් හා අපේ DVR එකේ අනෙත් බෑකප් කටයුතු කරගන්නේ. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එකෙන් දහුව DVR එකක් ප්ලේබැක්ස් and බෑකප්ස් කටයුතු කරගන්න විදිහ ගැන සරල අදහසක් එන්න ඇති කියලා. ඉතින් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයගොල්ලන්ට පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න පුළුවන්. ඉතින් ඒ වගේම අපේ channel එකත් subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. ඉතින් තව වීඩියෝ එකකින් මුණ ගැහෙනකම් අදට ගිහින් එන්නම්. ඔයගොල්ලන්ට සුබ දවසක්.